අපි බලමු මේ printer එක කොහොමද configure කරගන්නේ කියලා. මේක Xprinter කියන brand එකේ printer එකක්. එතකොට මෙන්න අපිට හම්බ වෙනවා printer එකයි set එකම. ඊළඟට මේක බලුවොත් එහෙම අපිට build roll එක place කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙතන මේක පල්ලෙහාට press කරලා කරගන්න පුළුවන්. ඔයගලන්ට charge කරගන්න විතර point එකක් තියෙනවා C port එකක්. අපිට printer එක on කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මේ button එක press කරගෙන දෙනවා printer එක on වෙනවා. හරි. printer එක on වුණාට පස්සේ ඔයගලන්ට මෙතන display වෙනවා. ඔතන bluetooth mark එක තියෙනවා. ඊට පස්සේ continuous paper mark එක තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට හැබැයි battery life එක පෙන්නනවා. ඊට පස්සේ printer ready කියලා පෙන්නනවා. හරි. මේකේ settings change වුණොත් එහෙනම් මෙන්න මේ වගේ දෙයක් තමයි කරන් තියෙන්නේ. අනිවාර්යයෙන් මේක printer එකේ මේ continuous mark එක අනිවාර්යෙන් තිබිය යුතුයි. මේ bluetooth mark එකට පස්සේ දෙන continuous mark එක. අපි ඒක මෙහෙමයි කරන්නේ. මෙන්න මේ power button එක අපි තව පාරක් press කරොත් එකපාරක් ඔයගලන්ට මෙන්න මෙතන හම්බෙනවා paper type කියලා. paper type එකේ ඔයගලන්ට change කරගන්න පුළුවන්. ආයි මම ඔබන්නම්. ඊට පස්සේ paper type එකේ ඔයගලන්ට මේ අනිත් button එක ඔබලා change කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා එතකොට අර උඩ mark එක change වෙන විදිහ. ඒකේ තියෙන්න ඕනේ continuous කියන එක තමයි තියෙන්න ඕනේ. ආයි මම මේ power button එකේ බොත් එහෙම ඊළඟ option එකට යනවා. ඒකට එහෙම තියාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට language එක එහෙම change කරගන්න ඕනොත් එහෙම. language එක change කරගන්න මෙන්න මේ 6 වෙනි එකට යන්න. ඔයගොල්ලන්ට මේ පේනවා දැන් මම ආයි යන්නම්. අර 10 option 10ක් තියෙනවා. 10න් 1 by 1 මේකෙන් යනවා. ඔන්න දැන් පළවෙනි එක. ඔන්න 2 3 4 5 6. මෙන්න මේ 6 වෙනි එකේ තියෙනවා language change එක. එතකොට language දැන්ට English තියෙන්නේ. ඕන Chinese විදිහට දාන්නත් පුළුවන්. අපි අයියන් දැන් Chinese විදිහට යන්නේ. ඒ විදිහට ඕන Chinese සෝ English විදිහට එක මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මෙතනින් මේක තියාගෙන ඊට පස්සේ ඔයගලන්ට හදිසියවත් මොකක්ම හරි හේතුවක් මත factory reset කරගන්න ඕන මෙන්න මේ 7 වෙනි option එකට යන්න. හරි. normally කියන්න ඕනේ මේක default තියෙන්න ඕනේ මෙන්න මෙතන continuous paper type එක continuous තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම මේ power button එකෙන් තමයි option වලට යන්නේ. option change කරන්න එහා පැත්තේ button එකේ shift button එකේ මෙතනින් language එකේ English තියාගන්න. හරි.